බාහ්‍ය දාරුචීන සිවුරක්වත් දරා ගන්න පින ලැබුණේ. දරපතුරු ටිකක් ඇඳගෙන කැලේකට වෙලා හිටියේ. බුදු කෙනෙක් පහළ වෙලා කියලා දැනගත් වෙලාවේ දුවගෙන පයින්ම විශාල දුරක් සවැත් නුවරට ආවා. බුදුරජාණන් වහන්සේ මහ පාරේදී හම්බුනේ. දැක්ක ගමන් මේ බුදු කෙනෙක් කියලා සසර පිනට වැටුණා. දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. අනේ ස්වාමීනි මට ඉක්මනට බණ ටිකක් කියන්න. ඒ වෙලේ බුදුහාඳුර පින්න පාතේ වඩි. බුදුරජාණන් වහන්සේ වදාලා බාහ්‍ය මේ බණ කියන වෙලාවක් නෙමෙයි තථාගතයන් වහන්සේ පින්න පාත යන වෙලාව. එතකොට බාහ්‍ය කියන අනේ ස්වාමීනි ඔබ වහන්සේට අනතුරක් වෙයිද මට අනතුරක් වෙයිද කවුද දන්නේ? මට ඉක්මනට බණ ටිකක් කියන්න. එතකොට බාහ්‍ය කියන අනේ ස්වාමීනි මට අනතුරක් තේරෙනවා. මගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන්. ඔබ වහන්සේට කරදරයක් වේද කවුද දන්නේ? ඔබ වහන්සේ නම් නිවන් අවබෝධ කරගත්ත කෙනෙක්. මං තාම කෙලෙස් සහිතයි. මට ඉක්මනට බණ ටිකක් කියන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළ බුදු ඇසින් බැලුවා බාහියට මෙච්චර කලබලයක්. ඔහුට ජීවත් වෙන්න ආයුෂ තියෙනවද කියලා බුදු ඇසින් බැලුවා. බලනකොට දැක්කා පොඩි වෙලාවයි ආයුෂ තියෙන්නේ. මේ මරු විකලෙන් වගේ කියනවා. පෙර සසරේ කර්ම විපාකයකට යක්ෂණියක් එනවා පන්නගෙන පලිගන්න. ඒක කර්ම විපාකයක්. බුදුහාඳුරේ ඒක වළක්වන්න ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතේ තියාගෙන කෙටියෙන් හකුලවල බණ ටිකක් කියනවා. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. බාහ්‍ය යමක් දැක්කොත් දැක්කා විතරයි. එතනින් එහාට නිමිති සටහන් හිතට අරගෙන කෙලෙස් ඇති වෙන විදියට හිතන්න එපා කියලා. දකින්න දේ එතනින්ම විදර්ශනා කළ අතහරින්න කියලා. සුතේ සුතමත්තම් භවිස්සති. යමක් ඇහුනොත් ඇහුණා විතරයි කියලා එතනින්ම විදර්ශනා කළ එක අතහරින්න. මුතේ මුතමත්තම් භවිස්සති. යමක් දැනුනොත් දැනුණා විතරයි කියලා අතහරින්න. විඥානේ විඥානමත්තම් භවිස්සති. යමක් හිතුනොත් හිතුණා විතරයි කියලා අතහරින්න. බාහ්‍ය ඔබ ඒ විදිහට අරමුණු එතනම අතහැරියොත් ඔබේ හිත එතන පිහිටන්නේ නැහැ කිය. වෙන තැනක පිහිටන්නෙත් නැහැ. ඒ අතරත් නෑ ඔබ පිරිනිවන් පාන. ධර්මය හකුලවල බාහියට ගැලපෙන විදිහට කෙටියෙන් බණපදයක් කිය පොඩ්ඩයි. බාහිය එතනම දන ගහගෙන මහපාර අයිනෙම ධර්මයේ විමසන. යක්ෂණියාවා එනකොට තමන්ගේ සංසාරේ පලිගන්නාවෝ වෛරක්කාරය පාරයින් ඉන්නවා දැක්ක. එතන එළදෙනක් හිටියා. එළදෙනට ආවේශ වෙලා ඉන්නවා. එහෙමයි තියෙන්නේ. එළදෙනට යක්ෂණියක ආවේශ වෙලා යන්න කියලා තියෙන්නේ. එහෙමම මැරිලා වැටෙනවා. එදා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වඩිනකොට සංඝයා මේ ආරංචිය කතා කර කර ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි කවුරු ගැනද මේ කතාව වෙන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද උදේ පාන්දර දරපතුරු ඇඳගත්ත කෙනෙක් කලබලෙන් වගේ ජේතවනයේට ආවා. ඒ කෙනා තථාගතයන් වහන්සේ සමග නගරේ කතා කර කර ඉන්නවා මිනිස්සු දැකලා තියෙනවා. ස්වාමීනි ඒ කෙනාට එළදෙනෙක් ඇනලා අන්න මහපාර අයිනක වැටිලා ඉන්නවා. කවුද ඒ කියලා? බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ වෙන කවුරුත් නෙමෙයි මේ බුද්ධ ශාසනයේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රම කෙනා කියලා. ඒ බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ.